Welcome to my YouTube channel. මේ වීඩියෝ එක ප්‍රේමදඩයම හත කතාමාලාවේ නාගකන්‍යාවිය බරණිගේ චරිතය නිරූපණය කරන ඉන්දියානු නිලියක් සහ නිරූපිකාවක් වන ඇලිස් කෞෂික් ගැනයි. ඇය 1997 වර්ෂයේ ඔක්තෝබර් 29 වන දින ඉන්දියාවේ දිල්ලිහි උපත ලැබීය. නික්නේම් එක වන්නේ එලි. මධ්‍යම පාන්තික පවුලක ඉපදුණු ඇය හැදී වැඩුණේ ගෘහස්ත හිංසනයෙන් සලකුණු වූ නිවසකය. ඇයගේ පියා 2016 වර්ෂයේදී සියදිවි නසා ගැනීමෙන් මිය ගියා. ඇලිස්ගේ මවද 2023 වර්ෂයේදී හෘදයාබාධයකින් මිය ගොස් තිබෙනවා. ඇලිස් ගොඩක් කාලයේ සිටම රංගනය නර්තනය කෙරෙහි උනන්දුවක් දැක්වූවා. දිල්ලියේ පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළ අතර දිල්ලි විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තා. විශ්වවිද්‍යාල අවධියේදී සංස්කෘත වැඩසටහන් නාට්‍යවලට සහභාගී විය. ඉන්පසු ඇය රූපවාහිනී සහ නිරූපණ ක්ෂේත්‍රයේ වෘත්තීය හැදෑරීමට මුම්බායි වෙත පැමිණ තිබෙනවා. ඇය 2015 වර්ෂයේදී සූර්යපුත්‍ර කරන් නම් මිත්‍යා කතාමාලාවේ උත්තරා කුමරියගේ චරිතය රඟපාමින් රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසියා. 2017 වර්ෂයේදීත් තායි කිලෝ ප්‍රේම් රූපවාහිනී කතාමාලාවේ මේඝ්නා රාහුල් මිශ්රාගේ චරිතය රඟපෑවා. 2017 වර්ෂයේ අගභාගයේදී දිල් හි තෝ හේ කහාන් හම් කහාන් තුම් රූපවාහිනී කතාමාලාවේ ප්‍රනිති රස්තෝගීගේ චරිතය නිරූපණය කළා. ඇගේ ස්වාභාවික රංගන කුසලතා සහ ආකර්ශනීය තිර පැවැත්ම නිසා වැඩි රසිකයින් පිරිසක් ඇය වටා එක්රොක් විය. කාටේ ලාල් ඇන්ඩ් සන්ස් කතාමාලාවේ රඟපෑ අතර ස්ටාර් ප්ලස් නාලිකාවේ පාණ්ඩ්‍යා ඉස්ටෝ රූපවාහිනී කතාමාලාවේ රාවී පාණ්ඩ්‍යා චරිතය හරහා වෘත්තීය ජීවිතයේ ඉදිරි ගමනක් යාමට ඇයට හැකිවිය. රාවී ලෙස රඟපෑ ඇලිස් සහ ශිව ලෙස රඟපෑ කන්වර්ගේ රසායන විද්‍යාව අපූරු බැවින් මෙම යුවළට රසිකයින් ඉතා ආකර්ෂණය විය.